guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම මං ආදරේ පිළිගන්නවා. ඉතින් මං අද ඔයාලත් එක්ක share කරගන්න යන්නේ මගේ vision board එක. 2026 දී ඔයාවම දකින්න කැමතිද? එහෙමත් නැත්නම් ඔයාගේ ආසම version එක නිර්මාණය කරගන්න. ඒත් නැත්නම් අවුරුද්ද පුරාවටම ඒ ඉලක්ක එක්ක වැඩ කරගන්න self motivation එකක් තියාගන්න ඔයා කැමතිද? එහෙනම් විෂන් බෝඩ් එක කියන්නේ ඔයාට ඒ දේවල් කරගන්න උදව් වෙන ලස්සන වැඩක්. 2026 දී අලුත් දේවල් සාර්ථක කරගන්න ඕනේ නම් ඔයාට සිද්ධ වෙනවා කලින් නොකරපු අලුත් දේවල් කරන්න. මුළු අවුරුද්දක්ම කිසිම වෙනස් වීමක් නොකර අවසානයේ කිසිම වැඩක් නැති අවුරුද්දක් කියලා කියන එක සාධාරණ නෑ. එහෙම කියන්නේ කිසිම ඉලක්කයක් නැතුව අවුරුද්දක් ගෙවන්න පටන් ගත්ත අය. සාර්ථක වෙන මිනිස්සුන්ට ඒ දේවල් ගැන දැක්මක් හා සැලැස්මක් තියෙනවා. 2026ත් ඉතින් ඔහේ කියනවා කියලා එයාලා කියන්නේ නැහැ. 2026 දී කරන ගොඩක් දේවල් එයාලට තියෙනවා. එහෙම මිනිස්සු කරන හැම දෙයක්ම කරන්න හේතුවක් ඇතුව. කරන්නම් වාලේ කිසිම දෙයක් කරන්නේ නැහැ. හදිස්සියට තීරණ ගන්නෙ නැහැ. අනුන්ගේ ඔප්පුදූප අනුන් කරන කියන ඒවා එක දේවල් වලට හිත නරක කරන් ඉන්න වැය කරන කාලය තමන් කොට නගා ගන්න වෙන් කරගන්න. තමන්ට වටිනාකම නොලැබෙන මිනිස්සු පස්සේ වැටිලා හූල ඉන්න වෙලාවට තමන් වෙනුවෙන් සැලසුමක් හදාගන්න. ඒක හරි අපූර්ව අත්දැකියක්. තමන්ටම තමන් ගැන හරියට වටිනාකමක් ආදරයක් දැනෙන්න ගන්නවා. ඉතින් විෂන් බෝඩ් එකක් කියන්නේ මොකද්ද? කෙටියෙන්ම කියනවා නම් ඔයාගේ හීන හැමතිස්සෙම ඔයාට පේන අපි හදාගන්න දෙයක්. ඔයාගේ හීන ඔයාට ආකර්ෂණය කරන දෙයක් තමයි විෂන් බෝඩ් එකක් කියන්නේ. විෂන් බෝඩ් කන්සෙප්ට් එකෙන් ඔයාට ලස්සන දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඒ තමයි සාර්ථකත්වය හරිම සාපේක්ෂයි කියන එක. අපි එකින් එක ෆුල්ෆිල් වෙන විදිය හරි වෙනස්. Tamanට ගැලපෙන විදියට ජීවත් වෙන ක්‍රමයක් තමයි ඔයා මේ හදාගන්නේ. මගේ විෂන් බෝඩ් එකේ තියෙන්නේ මාව ඇත්තටම ඉම්ප්‍රෙස් වෙන දේවල් විතරයි. අපිට ඇත්තටම අපේ ඉලක්ක පැහැදිලි නම් අදාළ නැති ඉලක්ක වලට අපිව සමාජයේ හිර කරන්න යද්දි හරි ලේසියෙන් ඒවට අහු නොවී අමාරුවේ නොවැටි ඉන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි අසුරු කරන අය සාමාන්‍යයෙන් එක යෝජනා දෙනවනේ. අරක කරා නම් හොඳයි මේක කරා නම් හොඳයි ඇයි අරක නොකරේ මේක නොකරේ. ඒ වගේ දේවල් ඒත් හරියටම ඔයා සතුටු වෙන දේවල් පැහැදිලි කරන් තියෙනවා නම් අර වගේ යෝජනාවලට එකපාරටම අහු වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාට ඔයාගේ ක්ලියර් version එකක් තියෙනවා නම් අනුන් එක්ක සංසන්දනය කර ජීවත් වෙන්න ඕනේ නැහැ. මොකද already ඔයාට ඔයාගේ කියලා දැක්මක් තියෙනවා. ඒ නිසා හරියටම අපි ආස කෙනා ප්‍රතිනිර්මාණය කරමින් ඒ කෙරෙහි මනස මෙහෙවීම තමයි විෂන් බෝඩ් එකකින් වෙන්නේ. එහෙම නැතුව මේක හිතුව සම්පත් ඉබේ ආරන් දෙන අමුතු ක්‍රමයක්වත් ජොලියට කරන දෙයක්වත් නෙමෙයි. ඉතින් අපි දැන් බලමු විෂන් බෝඩ් එකක් හදන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා කොලයක් අරගෙන ඔයාගේ ජීවිතේ විවිධාංශ වලට බෙදා ගන්න. උදාහරණ වශයෙන් personal, financial, career, family relationship, business, wellness ඔය වගේ දේවල් වලට ඔයා වෙන් කරගන්න. ඉතින් ඔයාගේ විදියට මේ අංශ ටික වෙන් කරගන්න. ඊළඟට මේ එක කොටසින් ඔයාට යන්න ඕන ගෝල් එක හරියටම තෝරලා වෙන් කර. දැන් අපි බලමු විෂන් බෝඩ් එකකට කොහොමද පින්තූර සිලෙක්ට් කරගන්න ඕනේ කියලා. පින්තූර නම් ඕන එකක් කියලා හිතුණා නේද? නෑ මේකට හරි පරිස්සමින් ඉමේජස් තෝරගන්න ඕනේ. ඒ හැම ඉමේජ් එකකින්ම ඔයාව දකින්න ඕනේ. ඉතින් නිකම්ම පින්තූර නෙමෙයි. එහෙනම් ඔයා තෝරගන්න ඕනේ ඔයාව ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් ඉමේජස් තමයි. ඒ කියන්නේ ඔයාගේ ඔළුවේ මැවෙන දේ පෙන්වන රූපයක් වෙන්න ඕනේ. ඉතින් ඔයාට මේ පික්චර්ස් Pinterest එකෙන් ගන්න පුළුවන්. මා ඩවුන්ලෝඩ් කරගත්තේ ඒකෙන් තමයි. හැබැයි මතක තියාගන්න මේ ප්‍රතිනිර්මාණය කරන්නේ ඔයාගේම අනාගතේ. ඒකෙන්ද ඔයා ආස වයිබ් එකෙන් ආස කලර්ස් වලින් අරන් තියෙන කෝණය වගේ ඇඳන් ඉන්න ඇඳුම ගැන ඉඳලා ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් දැන් ඔයා තෝරගත්ත පික්චර්ස් print out අරගෙන ඔයාට විෂන් බෝඩ් එක හදන්න තමයි තියෙන්නේ. ඔයාට විෂන් බෝඩ් එක හදන්න බ්‍රිසික් බෝඩ් එකක් හරි හાર્ඩ් බෝඩ් එකක් හරි ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට කැමති කොලයක් හරි ගන්න පුළුවන්. මම නම් ගත්තේ අපේ ගෙදරට බෙහෙත් ගෙනල්ලා බෙහෙත් පෙට්ටි වගේ. රූප වගේම පොඩි affirmations වගේ දේවලුත් ඔයාලට මේකට ඇතුල් කරන්න පුළුවන්. හැබැයි ඒ වචන ගැන නම් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඔයා මේ විෂන් බෝඩ් එක හදලා ඉවරලා ඔයාට උදේ හවස පේන තැනකින් තමයි තියාගන්න ඕනේ. ගොඩක් අය නම් අනිත් අයට පේන තියන්නේ නැහැ. ඒක ඉතින් ඔයාගේ කැමැත්ත. ඔයාට පේන තැනකින් ඔයා තියාගන්න බලන්න.
ඉතින් ඔයාට මේ විදිහට විෂන් බෝඩ් එක හදන්න බැරි නම් ඩිජිටල් විදිහට try කරන්න. ඒ විදිහට හදුවොත් ඔයාට ඔයාගේ ෆෝන් එකේ ලැප් එකේ wallpaper එකට උනත් ඒක දාගන්න පුළුවන්. එතකොට එදිනෙදා ඔයා ඒ දේ බලද්දී ඔයාට ඒක පේනවා. ඉතින් ওই දේවල් වලින් විෂන් බෝඩ් එක ගැන අරමුණ ඉවර වෙන්නේ නැහැ. දැනුයි පටන් ගන්න. අපි මේක විශ්වාස කරන්න ඕනේ. ඊයේ චිත්‍ර රූප විදිහට තිබිලා අද පින්තූර විදිහට තියෙන මේ හීන හෙට හැපෑ කරගන්න වැඩ කරන්න. පාරවල් හොයන්න අපිට හිතෙනවා. මේ එක හීනයක් ඉටුනහම අපිට පුළුවන් ඇත්තම ෆොටෝ එකක් එතනට රීප්ලේස් කරලා අනිත් හීන වලට යථාර්ථයේ ජීවකෝණේ ස්ප්‍රෙඩ් කරන්න. අහලා තියෙනවනේ කතාවක් අපිට මොනවා හරි ඇත්තටම අවශ්‍ය නම් ඒක ලබා දෙන්න විශ්ව කුමන්ත්‍රණය කරනවා කියලා. මේකෙන් ඒක තවත් ඉක්මන් වෙනවා. ඉතින් ඔයාගේ අරමුණු ගැන විශ්වාසයක් තියාගන්න. ඔයාට කරන්න පුළුවන් බව විශ්වාස කරන්න. ඉතින් ඔය විදිහට තමයි මගේ විෂන් බෝඩ් එක හදලා මම ඉවර කරේ. Thank you for watching my video. මාව subscribe කරන්න නැත්නම් subscribe කරන්න කියලා